ආයිබෝවන් හැමෝටම අපි කලින් වීඩියෝවෙන් කතා කළේ නැරෝ බෑන්ඩ් සෙන්සර් එක ගැන. ඒකෙන් ECU එකට කිව්වේ වාහනේ රිච්ද ලීන්ද කියලා විතරයි. ඒ කියන්නේ ඒක හරියට ඔන් ඔෆ් ස්විච් එකක් වගේ. ඒත් අද අපි කතා කරන වයිඩ් බෑන්ඩ් එහෙමත් නැත්නම් එයාර් ෆියුවල් රේෂියෝ EF සෙන්සර් එක හරියට ඩිජිටල් තරාදියක් වගේ. ඒකට පුළුවන් වාහනේ කොච්චර රිච්ද නැත්නම් කොච්චර ලීන්ද කියලා හරියටම අංකයකින් ECU එකට කියන්න. නවීන GDI සහ ටර්බෝ එන්ජින් වල එමිෂන් පාලනය කරන්න සහ ඉන්ධන පිරිමැස්ම උපරිම කරන්න නම් ඉතාමත් වේගවත් ප්‍රතිචාරයක් ඕනේ. වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක හරහා ECU එකට තප්පරයෙන් පංගුවකදී ප්‍රතිචාර දක්වන්න පුළුවන් නිසා මේ වාහනවල කාර්යක්ෂමතාවය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේ තරම් සංකීර්ණ සෙන්සර් එකක් ඇතුලේ මොකද වෙන්නේ කියලා අපි කතාවක් විදිහට තීරුම් ගනිමු. අපි හිතමු එන්ජිමෙන් එන දුම්බටේ ඇතුලේ වයිඩ් බෑන්ඩ් සෙන්සර් එකක් හයි කරලා තියෙනවා කියලා. මේ සෙන්සර් එක ඇතුලේ තියෙනවා ඩිෆියුෂන් ගැප් කියලා ඊටාම කුඩා හිඩසක්. එන්ජිමෙන් එන දුම මුලින්ම ගලාගෙන යන්නේ මේ හිඩස ඇතුලටයි. ඒ වගේම මේ සෙන්සර් එකේ පිටුපස පැත්තෙන් වායුගෝලයේ තියෙන පිරිසිදු වාතය ඇතුල් වෙන්න රිෆරන්ස් එයාර් චේම්බර් කියලා තවත් කුඩා මාර්ගයක් තියෙනවා. දැන් මේ සෙන්සර් එකේ එක පැත්තක තියෙන්නේ එන්ජිමෙන් ආපු දුම, අනෙක් පැත්තේ තියෙන්නේ පිරිසිදු වාතය. මේ කොටස් දෙක වෙන් කරලා තියෙන්නේ සර්කෝනියා සෙරමික් කියන විශේෂ මැටි තට්ටුවකින්. මේ මැටි තට්ටුව දෙපැත්තේ ඔක්සිජන් සාන්ද්‍රණය එකිනෙකට වෙනස් නිසා ඒ හරහා ඔක්සිජන් අයන ගමන් කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ අයන ගමනාගමනය නිසා ඔක්සිජන් ප්‍රමාණය මනින නර්න්ස්ට් සෙල් එක හරහා කුඩා වෝල්ටීයතාවයක් නිපද වෙනවා. අපි ECU එකේ එකම අරමුණ තමයි වාතය සහ ඉන්ධන අනුපාතය. ඒ කියන්නේ ලැම්ඩා අගය හැම වෙලෙම නියමිත දහන අනුපාතී ස්ටොයිකියෝමෙට්‍රික් 14.7:1 තියාගන්න එක. අන්න ඒ නිසා මේ නිපද වෙන වෝල්ටීයතාවය හැම වෙලෙම 0.45 වෝල්ට් මට්ටමේ. ඒ කියන්නේ හරියටම සමබරව තියාගන්න ECU එක උත්සාහ කරනවා. වාහනයේ ධාවනීය විද්දී එන්ජිමෙන් එන දුම ලීන් වුණොත්, ඒ කියන්නේ දුමේ ඔක්සිජන් වැඩි වුණොත් අර හිඩස ඇතුලේ ඔක්සිජන් පිරෙනවා. එතකොට නර්න්ස්ට් සෙල් එකේ වෝල්ටීයතාවය 0.45 වෝල්ට් වඩා අඩු වෙන්න පටන් ගන්නවා. මේක දැනගත්ත ගමන් ECU එක වහාම ක්‍රියාත්මක වෙලා සෙන්සර් එකේ ඔක්සිජන් අයන එහා මෙහා ගෙනියන කොටසට, ඒ කියන්නේ පම්ප් සෙල් එකට විදුලි ධාරාවක් ලබා දෙනවා. ඒ විදුලි බලයෙන් කරන්නේ අර හිඩස ඇතුලේ වැඩිපුර තියෙන ඔක්සිජන් අයන ටික බලෙන්ම සෙන්සර් එකෙන් පිටතට පිම්ප කරන එකයි. ඒ වගේම වාහනේ රිච් වුණොත්, ඒ කියන්නේ දුමේ ඔක්සිජන් අඩු වුණොත් අර හිඩස ඇතුලේ ඔක්සිජන් හිඟයක් ඇති වෙනවා. එතකොට වෝල්ටීයතාවය 0.45 වීට වඩා වැඩි වෙනවා. එවිට ECU එක කරන්නේ විදුලි ධාරාවේ දිශාව මාරු කරලා පිටත තියෙන ඔක්සිජන් අයන සෙන්සර් එක ඇතුළට ඇදලා ගන්න එකයි. මෙන්න මේ විදියට ඔක්සිජන් එහා මෙහා කරන්න ECU එක පාවිච්චි කරන විදුලි ධාරාව. ඒ කියන්නේ පම්ප් කරන්ට් IP එක තමයි ECU එක ප්‍රධාන සිග්නල් එක විදියට ගන්නෙ. අපි ස්කෑනර් එකකින් බලද්දි දකින ලැම්ඩා අගය හෝ වෝල්ටීයතාවය තීරණය වෙන්නේ මේ පම්ප් කරන්ට් එක මතයි. කරන්ට් එක ධන පැත්තට යනවා නම් ඒක ලීන් කියලත්, ඍණ පැත්තට යනවා නම් ඒක රිච් කියලත් ECU එක වටහා ගන්නවා. හැබැයි මේ මුළු රසායනික ක්‍රියාවලියම සිද්ධ වෙන්න නම් සෙන්සර් එකේ තියෙන ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් සහ මැටි තට්ටුව අවම වශයෙන් 650 සෙල්සියස් අංශක වලට වඩා රත් වෙලා තියෙන්න ඕනි. මොකද ඒ උෂ්ණත්වයේදී විතරයි සර්කෝනියා මැටි තට්ටුව හරහා ඔක්සිජන් අයන වලට නිදහසේ ගමන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසයි සෙන්සර් එක ඇතුලේ තියෙන හීටර් එකට 12 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් එක නිවරදිව ලැබීම ඉතාමත් වැදගත් වෙන්නේ. හීටරය හරියට වැඩ කරන්නේ නැත්නම් මේ අයන හුවමාරුව සිද්ධ වෙන්නේ නැති නිසා ECU එකට නිවරදි දත්ත ලබා ගන්න බැරි වෙනවා. මේ සංකීර්ණ ක්‍රියාවලිය කරන්න වයර් කීපයක්ම අවශ්‍ය වෙනවා. යුරෝපීය වාහනවල උදාහරණයක් විදිහට BMW, VW වගේ වාහනවල ගොඩක් වෙලාවට වයර් 6ක් දකින්න පුළුවන්. මෙතනදී හීටර් වයර් 2ක්, පම්ප් කරන්ට් වයර් 2ක්, රෙෆරන්ස් සහ වර්චුවල් ග්‍රවුන්ඩ් වයර් ලෙස වෙන්වෙන්ව පවතිනවා. ඊත් ටොයෝටා වැනි ආසියානු වාහනවල වයර් 4කින් මේ හැමදේම කරනවා. ඕන් කරන්නේ රෙෆරන්ස් එක සහ පම්ප් කරන්ට් එකට අදාළ කොමන් ග්‍රවුන්ඩ් එක එකම වයර් එකකින් ලබා දීමයි. එතකොට වයර් 2ක් හීටර් එකටත් අනික් වයර් 2 සිග්නල් සහ ග්‍රවුන්ඩ් එකටත් පාවිච්චි වෙනවා. මේ සෙන්සර් එකේ ඉන්න පුළුවන් දෝෂ සහ අපි ස්කෑනර් එකක් පාවිච්චි කරලා ලෙඩක් හොයන හැටි පියවරින් පියවර දැන් බලමු. දැන් අපි බලමු ඇත්තටම ගරාජ් එකේදී මේ වගේ වයිඩ් බෑන්ඩ් සෙන්සර් එකක ලෙඩක් ආවම නියම රහස් පරීක්ෂකයෙක් වගේ ඒකේ මුලටම යන්නේ කොහොමද කියලා.
මේක නිකම්ම ස්කෑනර් එක ගහලා කෝඩ් එක බලලා කෑල්ල මාරු කරන වැඩක් නෙවෙයි. මුලින්ම අපි බලන්න ඕනේ සෙන්සර් එකේ ප්ලග් එක ඇතුලේ තෙල් හෝ වතුර තියනවද කියලා. මොකද පොඩි තෙල් බිඳුවක් තිබ්බත් ඒකෙන් සිග්නල් එක සම්පූර්ණයෙන්ම අවුල් කරන්න පුළුවන්. ස්කෑනර් එක ගැහුවට පස්සේ අපිට P0130 එහෙමත් නැත්නම් P2195 වැනි DTC එහෙම නැත්නම් ඩයග්නොස්ටික් ට්‍රබල් කෝඩ්ස් දකින්න ලැබේ. හැබැයි වැඩකාරයෙක් කවදාවත් DTC එක විතරක් බලලා සෙන්සර් මාරු කරන්නේ නැහැ. එයා කරන්නේ එන්ජිම හොඳින් රත් වෙලා ක්ලෝස්ඩ් ලූප් එකකින් ඉඳලා ලයිව් ඩේටා පරීක්ෂා කරන එකයි. සාමාන්‍යයෙන් එන්ජිම හොඳ තත්ත්වයේ තියෙද්දී ලැම්ඩාගය 1.000ට ඉතාම ආසන්නව තියෙන්න ඕනේ. හැබැයි ඒ අගය 1.000ම තද වෙලා එහෙමත් නැත්නම් ස්ටක් වෙලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ සෙන්සර් එක මැරිලා කියන එකයි. මෙතනදී ලෙඩේ හොයන්න තියෙන හොඳම ක්‍රමය තමයි ෆියුවල් ට්‍රිම්ස් STFT and LTFT බලන එක. අපි හිතමු වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක ලීන් කියලා ECU එකට දත්ත දෙනවා කියලා. එතකොට ECU එක බලන්නේ මේක හදන්න ෂෝට් ටර්ම් ෆියුවල් ට්‍රිම් එක ධන පැත්තට වැඩි කරලා ඉන්ජෙක්ටර් එක වැඩි වෙලාවක් ඇරලා තියලා වැඩිපුර පෙට්‍රල් දෙන්නයි. දැන් අපි ස්කෑනර් එකේ බලද්දි ලැම්ඩාගේ 1.2 ලීන් වෙලා ඊත් එක්කම STFT එකත් +20% වගේ තියෙනවා නම් ඒ කියන්නේ සෙන්සර් එක ලෙඩේ හරියටම දකිනවා ECU එක හදන්න උපරිම උත්සාහ කරනවා. හැබැයි ලැම්ඩා 1.2 තියෙද්දි STFT 0%ම තියෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සෙන්සර් එක ECU එකට බොරු කියනවා. ලයින් සෙන්සර්. මේ වැඩි හරියට ගිනුම් පරීක්ෂණයක් වගේ. MEF එහෙමත් නැත්නම් මෑස් එයාර් ෆ්ලෝ සෙන්සර් එක එක්ක තදින්ම සම්බන්ධයි. MEF එකෙන් මනින්නේ ඉන්ජිමට ඇතුල් වෙන වාතය. වයිඩ් බෑන්ඩ් එකෙන් මනින්නේ ඉන්ජිමින් පිටවන වාතය. හිතන්න MEF එක අපිරිසිදු වෙලා ඉන්ජිමට එන වාතය ප්‍රමාණය ECU එකට අඩුවෙන් කිව්වොත් ECU එක පෙට්‍රල් දෙන්නෙත් අඩුවෙන්. එතකොට වයිඩ් බෑන්ඩ් එක ඇත්තටම දකින්න දේ තමයි ලීන් කියන එක. මෙතනදී වරද වයිඩ් බෑන්ඩ් එකේ නෙවෙයි MEF එකේ. අන්න ඒ නිසයි වයිඩ් බෑන්ඩ් එකට බීට් කරන්න කලින් MEF එක ක්ලීන්ද කියලා බලන්න ඕනේ කියන්නේ. සමහර සෙන්සර් තියෙනවා ඒව සම්පූර්ණයෙන් මැරිලා නැහැ. හැබැයි ඒව හරිම කම්මැලි. මේව අල්ලගන්න පුළුවන් ස්නැප් throttle test එකකින්. ස්කෑනර් එකේ ග්‍රාෆ් එක දාගෙන එකපාරට රීස් කරලා අතහරින්න. රීස් කරද්දි එකපාරටම රිච් වෙලා අතහරිද්දි ෆියුල් කට් ඔෆ් නිසා එකපාරටම ලීන් වෙන්න ඕනේ. මේ දේ තප්පරෙන් පංගුවකදී වෙන්න ඕනේ. සෙන්සර් එක මේ ප්‍රතිචාරය දක්වන්න වෙලාව ගන්නව නම් ඒක ලීසි සෙන්සර් එකක්. ඒ වගේම අද කාලේ ගොඩක් චීන ෆේක් සෙන්සර් එනවා. ඒව කරන්නේ ECU එක රවට්ටන්න નિયમિત වෝල්ටේජ් එකක් දිගටම දෙන එකයි. අපි එන්ජින්මට හුළඟක් දීලා වැකියුම් ලීක් බලද්දී ලැම්ඩා ගිය වෙනස් වෙන්නේ නැත්තම් ඒක අනිවාර්යයෙන්ම හොර සෙන්සර් එකක්. වයරින් ගැන කතා කරද්දී සෙන්සර් එකේ හීටර් පින් දෙකට 12 වෝල්ට් එනවාද සහ ECU එකකින් ග්‍රවුන්ඩ් එක ලැබෙනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ටොයෝටා වගේ වාහනවල සිග්නල් වයර් දෙකේම 3 වෝල්ට් සහ 3.3 වෝල්ට් වගේ වෝල්ටීයතාවයන් පේන්න පුළුවන්. ECU එක මනින්නේ මේ දෙකේ වෙනස ඩිෆරෙන්ෂල් වෝල්ටේජ් මිසක් එක වයර් එකක වෝල්ටීයතාවය නෙවෙයි. මේ දත්තය අනුව තමයි ECU එක ඉන්ජෙක්ටර් පල්ස් විත් ඒකෙහෙමත් නැත්තම් ඉන්ජෙක්ටර් එක ඇරිලා තියෙන කාලය තීරණය කරන්නේ. සෙන්සර් එක ලෙඩක් දෙනවා නම් ඔයාට ස්කෑනර් එකේ මේ මිලිසෙකන්ඩ් MS අගය පිස්සුවෙන් වගේ උඩපල්ලෙහා යනවා බලා ගන්න පුළුවන්. අවසානයේටම ඔයාට සෙන්සර් එක ගැන තවමත් සැකයි නම් මේ අවසාන පරීක්ෂණ දෙක කරන්න. එන්ජින්ම දුවද්දී ඉන්ටේක් එකට ලාවට පෙට්‍රල් ටිකක් හෝ බ්‍රේක් ක්ලීනර් ස්ප්‍රේ කරන්න. එන්රිච්මන්ට් ටෙස්ට්. එතකොට සෙන්සර් එකේ එකපාරටම රිච් ලැම්ඩා අඩුවීම පෙන්වන්න ඕනේ. ඊළඟට වැකියුම් හෝස් එකක් ගලවලා වාතය ඇතුල් වෙන්න අරින්න. ලීන් ටෙස්ට්. එතකොට සෙන්සර් එකේ එකපාරටම ලීන් ලැම්ඩා වැඩිවීම පෙන්වන්න ඕනේ. මේ දෙකටම සෙන්සර් එක ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඔයාගේ වයරින් හොඳයි නම් කිසිම කතාවක් නැහැ. ඒ සෙන්සර් එක මාරු කරන්නම වෙනවා. උන්න අද අපි වයිඩ් බෑන්ඩ් සෙන්සර් එක ගැන ලංකාවේ ගැඹුරුම තාක්ෂණික විස්තරය කතා කළා. එන්ජින් ඇතුළ වෙනේ සංකීර්ණ රසායනික ක්‍රියාවලියේ ඉඳලා ස්කෑනර් එකකින් හොර සෙන්සර් අල්ලගන්න විදිහ දක්වා දැන් ඔයාට හොඳ අවබෝධයක් ඇති කියලා මං හිතනවා. මේ තාක්ෂණික කරුණු ඔයාගේ වැඩපොලේදී නිවැරදිව පාවිච්චි කරලා දක්ෂ කාර්මිකයෙක් වෙන්න උත්සාහ කරන්න. මේ වගේම තවත් වටිනා තාක්ෂණික වීඩියෝ මග නොහිර බලන්න දැන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝවේ මොනවා හරි අඩුපාඩුවක් දැක්කනම් හෝ ගැටලු තියෙනවා නම් පල්ලෙහා comment section එකේ සටහන් කරන්න. ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරන්න ඕනි මොන සෙන්සර් එක ගැනද කියලා දැන්ම comment කරන්න. එහෙනම් තවත් පාඩමකින් ඉක්මනින්ම හමු වෙමු. මම කවින්දු AI ස්ටුඩියෝ වෙතින්.